ඔයගොල්ලෝ දන්නවද සල්ලි කියන්නේ අහම්බු විදියට එහා මෙහා ගලාගෙන යන දෙයක් නෙවෙයි. ඒක හැම වෙලේම ගලාගෙන යන්නේ විශේෂිත සයිකල් එකක. ඉතින් ලෝකෙ සිද්ධ වෙන ලොකු ඩීල්ස්, ලොකු ව්‍යාපාර ගනුදෙනු සිද්ධ වෙන්නේ අපි හිතන විදියට Google එකේ සර්ච් කරලා නෙවෙයි. හුඟක් වෙලාවට ඒවා සිද්ධ වෙන්නේ අර කෑම මේසවල නැත්නම් ප්‍රයිවට් chat group වල. ඒ කියන්නේ එකිනෙකා විශ්වාස කරන මිනිස්සු අතර. අර කතාවක් තියෙන්නේ ඔයාගේ net worth එක තීරණය කරන්නේ ඔයාගේ network එක කියලා. ඉතින් ඒක තමයි ඔයාගේ මුළු ජීවිතේම 10 ගුණයකින් ඉස්සරහට අරන් යන්න පුළුවන්. එක මිනිස්සෙක් ඔයාට හම්බෙන එකේ වටිනාකම. හැබැයි ඉතින් මේ මිනිස්සයා ඔයාව හම්බෙන්න ඔයාගේ ගෙදරට එන්නේ නැහැ. ඔයාට සිද්ධ වෙනවා අර ධනවතුන්ගේ සයිකල් එක තුලට රින්ගන්න. හැබැයි දැන් මෙහෙම කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔය වැඩේ මට හරියන්නේ නැහැ. මම තනියම ගේමක් ගහනවා. මට මගේ ගමන තනියම යන්න ඕන වගේ දෙයක්. හැබැයි ඉතින් කෙනෙක්ට මෙහෙම හිතෙන්නම ඒගොල්ලෝ මේ සම්බන්ධතාවල තියෙන වටිනාකම දැකලා නැති හින්දා. ඉතින් ඒ හේතුම වෙන්න පුළුවන් සමහර විට ඒක නා තාමත් එක තැන පල් වෙන්න හේතුව. ඉතින් වැඩි කතා නැතුව අපි යමුද වීඩියෝ එකට. හිතන්නවා ලොකු වෙඩින් එකකට යනවා කියලා. ඒක සාමාන්‍ය එකක් නෙවෙයි. ලංකාවේ තියෙන සුපිරිම සල්ලිකාරයෝ එන කොළඹ 7 වෙඩින් එකක් කියලා. ඉතින් මෙන්න මෙතන ඉන්නවා. ඔයා වැඩ කරන ෆීල්ඩ් එකේ ඉන්න ලොකුම පොරක්. ඒ කියන්නේ මේ මිනිස්සයා එක්ක එක ෆොටෝ එකක් ගත්තොත් නැත්නම් මේ මිනිස්සයත් එක්ක විනාඩි 5ක් 10ක් කතා කළොත් සමහර විට ඔයා කැරියර් එකේ අවුරුදු 10ක් විතර ඉස්සරහට යන්න පුළුවන්. මේ අතරේ හදිස්සියම කවුරු හරි ඔයා මේ මිනිස්සයාට ඇවිල්ලා හඳුන්වලා දෙනවා. දැන් ඔයාට තියෙන විනාඩි 5ක් විතර. ඒ විනාඩි 5 ඇතුළත මේ පවර්ෆුල් මිනිස්සයාගේ ඔළුවේ ඔයා ගැන මතකයක් ඉදිරි කරන්නවට පුළුවන්ද? හුඟක් වෙලාවට ඔයා කරන්නේ මෙන්න මේ දේවල් තුනෙන් එකක්. පළවෙනි එක ඔයාගේ ජයග්‍රහණ ගැන කියවන්න පටන් ගන්නවා. සර් මම අරග කළා මම මෙහෙම කරා. දෙවෙනි එක ඔයාගේ ප්‍රශ්න කියනවා. සර් මට chance එකක් දෙන්න. මම හරිම අමාරුවෙන් ඉන්නේ. නැත්තම් තුන්වෙනි එක සර් මම සර්ගේ ලොකුම ෆෑන් කෙනෙක් කියලා හරිම යටහත් පහත්ව කියනවා. හැබැයි ඔයා මේ තුනෙන් මොකක් කරත් ඔයා එතනම ඒ ගේම් එක පරාද වෙලා ඉවරයි. ඇයි කියලා දන්නවද? මොකද ඔයා හැමදාම බලවත් මිනිස්සුන්ට කරදර කරන. එයාලට වාතයක් වෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සෙක් විතරයි. ඒ මිනිස්සුන්ට හැමදාම මේ වගේ ෆෑන්ස්ලා ඒගොල්ලන්ගෙන් උදව් ඉල්ලන කට්ටිය හම්බ වෙනවා. ඉතින් එයාලට ඔයාව තවත් එක කරදරයක් විතරයි. අපි හිතන්නේ ලෝකේ හරිම ලස්සනයි. අපි හැමෝටම ආචාරශීලී වුණොත් හැමදේම හරියනවා කියලා. හැබැයි ඇත්ත ලෝකෙ ඊට වඩා වෙනස්. මේක සෝෂල් වෝ එකක්. ඔයා එක්ක මේ ගේම් එකේ නීති ඉගෙනගෙන උඩටම යන්න ඕනේ. නැත්නම් අනිත් මිනිස්සු උඩට යනවා බල හැමදාම එක තැන ඉන්න ඕනේ. මේ කොහෙවත් මැද පාරක් නැහැ. මේ පවර්ෆුල් ධනවත් මිනිස්සු ගොඩක් කලාවට තීරණ ගන්න. ඔයා කියන වචන වලට වඩා ඔයා මේ මිනිස්සුන්ට දැනෙන්න සලස්වන විදිය අනුව. ගොඩක් අය හිතන්නේ කතාවෙන් මිනිස්සු අල්ලන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම පවර් එක බලය කියන්නේ හැම වෙලේම වයිබ් එකක්, එනර්ජි එකක්. හිතන්න 16 වෙනි සියවසේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරය ගැන. ඒ කාලේ ඉතාලිය අද වගේ එකම රටක් නෙවෙයි. ඒක පුංචි රාජ්‍ය කැලි වලට බෙදිලා තිබුණේ. හැමතැනම දේශපාලන කුමන්ත්‍රණ, පාවාදීම්, කෙනෙක්ව මරලා තව කෙනෙක් බලයට එන්න හදනවා. රජවරු අද ඉන්නවා හෙට මැරෙනවා. ලේ ගංගා ගලාගෙන යන මට්ටමේ අරාජිකත්වයක් පැවතිලා තිබුණේ. ඉතින් මෙන්න මේ වගේ කාලයක තමයි මැකියාවලි රාජතාන්ත්‍රිකයෙක් විදිහට වැඩ කළේ. එයා රජවරුන්ගේ මාලිගාවලට ගියා. බලය හැසිරෙන විදිය ඇස් දෙකෙන්ම දැක්කා. ඒත් එක දවසක් මෙයාටත් අර බල අරගලයම එයාගේ ජීවිතේ පහලට ඇදලා දැම්මා. දේශපාලන පෙරලියක් වෙලා මැකියාවලිව බලෙන් අයින් කළා. එතනින් නතර වුණේ නැහැ. එයාව හිරේ දාලා දරුණු විදිහට වද දීලා අන්තිමට රටිනුත් පිටුවහල් කරලා දැම්මා. ඔන්න ඔය පිටුවහලලා ඉන්න කාලේ මැකියාවලි ලියපු පොත තමයි ද ප්‍රින්ස් කියලා කියන්නේ. මේක අදටත් බලය ගැන ලියවුණු ලෝකෙ ලොකුම සීක්‍රට් මැනුවල් එකක් විදිහට තමයි සැලකන්නේ. එයා මේක ලිව්වේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇහෙන්න කියන සදාචාරාත්මක කතා නෙවෙයි. එයා කිව්වේ බලය ලබා ගන්න සහ ඒක පවත්වා ගන්න නම් ඇත්තටම කරන්න ඕනේ දේවල් ගැන. මැකියාවලි කිව්වා ලෝකේ දුවන්නේ හොඳ මිනිස්සුන්ගෙන් නෙවෙයි කියලා. මැකියාවලි කිව්වා ලෝකේ බලය දුවන්නේ දේවල් තුනක් මත. පළවෙනි එක තමයි පෙනුම. නැත්තම් perception. ඔයා ඇතුළතින් කොහොම වුණත් පිටතට ඔයාව බලවත් සහ තීරණාත්මක කෙනෙක් විදිහට පේන්න ඕනේ. දෙවෙනි එක තමයි utility. නැත්තම් ප්‍රයෝජනය. බලවත් මිනිස්සු ඔයාට ලං වෙන්නේ ඔයා හොඳ නිසා නෙවෙයි. ඔයාගෙන එයාලට වැඩක් තියනවා කියලා හිතුනොත් විතරයි. තුන්වෙනි එක තමයි ගෞරවය සහ අනුකම්පාව. ගොඩක් අය බලවත් මිනිස්සු ගාවට ගිහින් අනුකම්පාව ඉල්ලනවා. ඒත් මැකියාවලි කිව්වා බලවත් ලෝකේ අනුකම්පාවට වඩා ගෞරවය වටිනාකමක් ලබා දෙනවා කියලා. ආදරය සහ අනුකම්පාව අද තියෙනවා. හෙට නැති වෙනවා. ඒත් ගෞරවය සහ බය කියන දේවල් මිනිස්සුන්ව පාලනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේක අද අපිට අදාළ වෙන්නේ කොහොමද? දැන් ඔයා හිතන ඇති මේක රජවරුන්ගේ කාලේ නෙවෙයි. මම මැකියාවලි ගැන ඉගෙනගෙන මොනව කරන්නද කියලා. අන්න එතන තමයි අපි වැරදියට තේරුම් ගන්න තැන. කෙනෙක් මධ්‍යම පාන්තික පවුලක කෙනෙක් වුණා. ඒක නා දවසට කීපාරක් පවර්ෆුල් බලවත් මිනිස්සු මුණ ගැහෙනවද කියලා හිතන්න. ඔෆිස් එකේ බොස් ඔයාගේ ප්‍රොමෝෂන් එක තියෙන්නේ යාගේ අතේ. ඒක බල අරගලයක්. නැත්නම් ඉන්වෙස්ටර් කෙනෙක් හිතන්න ඔයාගේ බිස්නස් අයිඩියා එකට සල්ලි දෙන්න ඉන්න කෙනා. එයා ඔයාව දකින්නේ ආයෝජනයක් විදිහටද නැත්නම් කරදරයක් විදිහටද? නැත්නම් පවුලේ වැඩිහිටියෝ පවුලේ දේපලක් හරි බිස්නස් එකක් හරි ඔයාට පවරන්න කලින් එයාලා බලනවා ඔයාට ඒක කරන්න පෞරුෂයක් තියෙනවද කියලා. නැත්නම් හිතන්න සෝෂල් මීඩියා එක LinkedIn වගේ තැන්වල ලොකු වැඩ් එකට මැසේජ් එකක් දාලා එයාගේ අවධානය ගන්න එකත් බලයේ සෙල්ලමක්ම තමයි. ඉතින් මේ හැම සම්බන්ධතාවයකම බලයේ සමීකරණයක් තියෙනවා. හැම වෙලෙම කවුරු හරි උඩ ඉන්නවා, කවුරු හරි යට ඉන්නවා. ගොඩක් අය බලවත් කෙනෙක් ඉස්සරහට ගියාම තමන් පහත් කියලා ඒ යට ඉන්න කෙනාගේ රෝල් එක රඟපාන්න පටන් ගන්නවා. හැබැයි මැකියාවලිගේ රහස තමයි ඔයා කොච්චර පොඩි මිනිස්සෙක් වුණත් බලවත් කෙනෙක් ඉස්සරහට යද්දි ඔයාගේ වයිබ් එක, එනර්ජි එක එයාට දැනෙන්න දෙන්න ඕනේ කියන එක. මැකියාවලි කිව්වේ ඔයාට බලවත් මිනිස්සුන්ගේ හිත දිනා ගන්න ඕන නම් එයාලගේ අනුකම්පාව නෙවෙයි, එයාලගේ ගෞරවය දිනා ගන්න කියලා. අපි සාමාන්‍ය මිනිස්සෙක් කමුණම් බලන්නේ එයා හොඳ කෙනෙක්ද, එයා කොහේ ඉන්න කෙනෙක්ද, එයාගේ සමාජ සම්බන්ධතා මොනවද වගේ දේවල්නේ. හැබැයි බලවත් මිනිස්සු ලෝකේ දකින්නේ ඔයයි මමයි දකින්න විදියට නෙවෙයි. ඒ මිනිස්සුන්ගේ ඇස් දෙක හරියට එක්ස්රේ මැෂින් එකක් වගේ. ඔයා ඒ මිනිස්සෙක් ඉස්සරහට ගිහින් කතා කරන්න පටන් අරන් මුල් විනාඩි 2 ඇතුළත එයා ඔයාව කොටස් කීපයකට වර්ග කරලා ඉවරයි. ඒ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ ප්‍රධාන ලේබල් තුනයි. පළවෙනි එක ප්‍රයෝජනවත්ද නැත්නම් වැඩකට නැති කෙනෙක්ද. බලවත් මිනිස්සුන්ට කාලය කියන්නේ සල්ලි වලටත් වඩා වටින දෙයක්.
ඔයා එයාලත් එක්ක කතා කරද්දි එයාලා බලන් ඉන්නේ මෙයාගේ මගේ ගමනට මොකක් හරි උදව්වක් වෙයිද කියලා. ඔයාගෙන් වැඩක් තියෙනවා නම් විතරක් ඒ මිනිස්සු ඔයාට එයාලගේ අවධානය දෙන්න පටන් ගන්නවා. නැත්තම් ඔයා මොනතරම් දක්ෂ වුණත් මොනතරම් හොඳ මිනිස්සෙක් වුණත් ඒගොල්ලන්ට වැඩක් නැහැ. දෙවෙනි එක ඔයා ඇසට් එකක්ද බර්ඩන් එකක්ද නැත්තම් සම්පතක්ද බරක්ද? ඔයා ලං වෙන්නේ එයාලගේ බලය වැඩි කරන්නද නැත්තම් එයාලගෙන් මොකක් හරි කඩා වඩා ගන්නද කියලා මේගොල්ලෝ අවධානයෙන් ඉන්නවා. ඔයාගෙන් සර් මට උදව්වක් ඕනේ කිව ගමන් ඒ මනුස්සයාගේ ඔළුවේ වැටෙන්නේ මෙන්න තවත් හිඟන්නෙක් ආවා. තවත් ඉල්ලගන්නෙක් ආවා කියලා. මොකද ඒ වගේ මිනිස්සු පස්සෙන් දවසකට 50ක් විතර එනවා. සල්ලි එහෙම නැත්නම් රෙකමෙන්ඩේෂන් එහෙම නැත්නම් උදව් ඉල්ලගෙන. ඉතින් ඔයත් එහෙම උදව්වක් ඉල්ලපු ගමන්ම ඔයාවත් අර අදෘශ්‍යමාන ලිස්ට් එකට වැටෙනවා. තුන්වෙනි එක තමයි ඉන්ටරෙස්ටිං ඔර් බෝරිං. කුතුහලයක්ද නැත්නම් කම්මැලිද? වැඩෝ කැමති කුතුහලයක් තියෙන අලුත් දෙයක් තියෙන මිනිස්සුන්ට. ඔයාගෙන් ඔයාගේ ජයග්‍රහණ ලයිස්තුවක් කියවන්න ගත්ත ගමන් ඒ මනුස්සයා හිතන්නේ මෙයාට Taman ගැන ලොකු විශ්වාසයක් නැහැ. ඒකයි මේ ලකුණු දාගන්න හදන්නේ කියලා. ඒ වගේම අනුමැතිය හොයන මිනිස්සුන් බලවත් මිනිස්සු කවදාවත් බැලෑරම විදියට ගන්නෙ නැහැ. අනිත් එක තමයි සර් මම සර්ගේ ලොකුම ෆෑන් කෙනෙක්. ගොඩක් අය හිතන්නේ මේක කිව්වම අර බලවත් මනුස්සයා සතුටු වෙයි කියලා. ඒත් ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ෆෑන් කෙනෙක් කියන්නේ හැම වෙලෙම අනුගාමිකෙක්. අනුගාමිකෙක් කියන්නේ හැම වෙලෙම යට ඉන්න කෙනෙක්. බලවත් මිනිස්සු ෆෑන්ස්ලා එකතු කරන්නේ නැහැ. එයාලා එකතු කරන්නේ පාර්ට්නර්ස්ලා, සහකරුවෝ, සහ ඒගොල්ලන්ගේ ගමනට උදව්වක් වෙන කට්ටිය විතරයි. ඒ කියන්නේ තමන්ගේ අධිරාජ්‍යය තවත් ශක්තිමත් කරන්න උදව් වෙන්න පුළුවන් වැඩන්න. ඔයා මම ෆෑන් කෙනෙක් කියව ගමන් ඔයා ස්වයංක්‍රීයවම ඒ මනුස්සයාට වඩා පල්ලෙහා මට්ටමකට වැටෙනවා. එතනින් එහාට සමාන මට්ටමේ ගනුදෙනුවක් කරන්න බෑ. පොඩක් බලන්න LinkedIn එක පැත්තකින් හැමදාම දහස් ගණන් මැසේජ් වැටෙනවා. සර් මට මග පෙන්වීමක් දෙන්න. සර් මට මේ ජොබ් එක දෙන්න. සර් මට chance එකක් දෙන්න. මේ හැම මැසේජ් එකක්ම අර බලවත් මිනිස්සු ඩිලීට් කරලා දාන්න එකම හේතුවක් හින්දා. ඒ තමයි මේ හැමෝම ගන්න ආපු අය මිසක් දෙන්න ආපු අය නොවන හින්දා. ඉතින් මේ බලවත් මිනිස්සුන්ගේ ලෝකෙදී ඔයා පෙනින්න ඕනේ අවශ්‍යතාවයක් විදිහට මිසක් විසඳුමක් විදිහට නෙවෙයි. ඔයා පොඩ්ඩක් හිතන්න අපි පොඩි කාලේ ඉඳලා අපේ දෙමව්පිය හැදුවේ කොහොමද කියලා. පුතේ නිහතමානී වෙන්න. වැඩිහිටියන්ට ගරු කරන්න. හැමෝටම ප්ලීස් thank you කියලා කියන්න. වැඩිය සද්ද දාන්න එපා. අහිංසකව ඉන්න. ඇත්තට මේවා හොඳ සාරධර්ම. සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන්න මේවා ඕනේ. හැබැයි බලයෙන් පවතින ලෝකයට, බලයේ ලෝකයට පය ගහපු ගමන් මේ නීති ඔක්කොම කන පිට ගහනවා. අන්න ඒකයි ගොඩක් හොඳ මිනිස්සුන්ට ජීවිතේ ඉස්සරහට යන්න බැරි වෙන්නේ. බලවත් මිනිස්සුන්ගේ ලෝකෙදී ඔයා හරිම විනීතව යටහත් පහත්ව හැසිරෙන්න ගියාම ඒ මිනිස්සු ඒක දකින්නේ හොඳ ගතිගුණයක් විදිහට නෙවෙයි. එයාලා ඒක දකින්නේ වීක්නස් එකක්, දුර්වලකමක් විදිහට. ඒකයි මැකියාවලි කිව්වේ මිනිස්සු තීරණ ගන්නේ තමන්ගේ ඇස් දෙකෙන් මිසක් කන් දෙකෙන් නෙවෙයි කියලා. ඒ කියන්නේ ඔයා මොනතරම් වැදගත් දේවල් කිව්වත් ඔයාගේ පෙනුමෙන්, ඔයාගේ කටහඬේ වේවුලීමෙන්, ඔයාගේ ඇස් දෙකෙන් ඔයා බයයි කියලා පේනවා නම් ඔයා කියන වචන වලට කිසිම වටිනාකමක් හම්බෙන්නේ නැහැ. බලවත් මිනිස්සු ඔයාගේ වචන වලට වැඩියෙන් ඔයාගේ එනර්ජි එකට සංවේදී. මේක තමයි බලයේ මූලිකම නීතිය. ඔයා බලවත් මිනිස්සෙක් ඉස්සරහට ගිහින් කොන්ද නමලා හරිම අසරණ විදිහට හිටියොත් ඒ මනුස්සයා නිතැතින්ම ඔයාව දකින්නේ අසරණෙක් විදිහට. එයාට හිතෙන්නේ ඔයාගෙන එයාට කිසිම වැඩක් නැහැ කියලා. හැබැයි ඔයා අහංකාර වෙන්නේ නැතුව තමන්ගේ ආත්මාභිමානය තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ඒ මනුස්සයා එක්ක සමාන මට්ටමේ ශක්තියකින් එනර්ජි එකකින් කතා කළොත් එයා නිකමට හරි වාදියා බලනවා. මොකද දන්නවද? මොකද එයා දකින අනිත් 99%ක්ම මිනිස්සු එයා ඉස්සරහ නැවෙනවා. මේ නොනැවෙන කෙනා කවුද කියලා බලන්න ඒ කෙනෙක්ට කුතුහලයක් ඇති වෙනවා. ඒ වගේම මේ බලවත් මිනිස්සුන්ට අවශ්‍යතාවයේ සුවඳ හරිම ඉක්මනට දැනෙනවා. ඔයාට මොකක් හරි උදව්වක් ඕනෙමයි කියන කුසගින්න ඔයාගේ මූණෙන් පේන්න ගත්තොත් ඒ මිනිස්සු පියවරක් පස්සට යනවා. ඒත් ඔයාගේ ඇඟෙන් දක්ෂතාවයක් නැත්තම් ලොකු එනර්ජි එකක් පේනවා නම් ඒ මිනිස්සුම ඔයා ළඟට එනවා. අපිව පොඩි කාලේ ඉඳලා හුරු කලේ පොලිමේ ඉන්න. අවස්ථාව දෙනකම් බලන් ඉන්න කියලා. හැබැයි බලයේ ලෝකෙදී ඔයාට අවස්ථාවක් ලැබෙනකම් බලන් හිටියොත් ඔයාට වෙන්නේ මැරෙනකම් බලන් ඉන්නයි. ඉතින් ඒකින්ද ඔයාට සිද්ධ වෙනවා ඒ අවස්ථාව නිර්මාණය කරන්න. ඉතින් මේ වැරදි විදිහට අපි පාවිච්චි කරපු විනීතකමෙන් මිදෙන්න කොහොමද? පළවෙනි එක තමයි තමන්ගේ කටහඬ පාලනය කරන්න. බලවත් කෙනෙක් එක්ක කතා කරද්දී වචන කෙටියෙන් සහ පැහැදිලිව කියන්න. සර් අර මම වගේ ගොත ගහන්න එපා. දෙවෙනි එක තමයි බොඩි පොස්චර් එක. උරහිස් පහත් කරගෙන ඉන්න එපා. කෙලින් ඉන්න. ඔයා එතනට අයිති කෙනෙක් වගේ හැසිරෙන්න. තුන්වෙනි එක තමයි අයි කොන්ටැක්ට්. එයාගේ ඇස් දෙක දිහා බලන්න. බිම බලාගෙන කතා කරන එකෙන් පේන්නේ ඔයාට ඔයා ගැනම විශ්වාසයක් නැහැ කියලා. හතරවෙනි එක තමයි ප්ලීස් thank you වගේ වචන නිතර පාවිච්චි කරන්න එපා. මේ වචන ඕනට වඩා පාවිච්චි කළාම ඔයා සේවකයෙක් වගේ පේන ගන්නවා. ඒ වෙනුවට ගෞරවණීය විදිහට කතා කරන්න. ඉතින් දැන් අපි බලමු ඇත්තටම මේ මිනිස්සුන් අපේ පැත්තට හරවගන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ දන්නවද බලවත් මිනිස්සුන් වට කරගෙන හැම වෙලෙම ඉන්නේ කොටස් හතරක මිනිස්සු. ටේකර්ස්ලා, ඒ කියන්නේ ලබා ගන්න අය, නැත්නම් චාටුකාරයෝ, පරපෝෂිතයෝ සහ උපදේශකයෝ. මේ හතර දෙනාම මොකක් හරි විදියකින් අර බලවත් මනුස්සයාගේ ශක්තිය උරාබන කට්ටිය. ඉතින් ඔයාට ඒ ලෝකේ තැනක් ගන්න ඕනේ නම් ඔයා මේ හතරටම අයිති නොවන සොලියුෂන් එකක් විසඳුමක් වෙන්න ඕනේ. මකියාවලි කිව්වා වගේ යුද්ධයකට යන්න කලින් ඒ භූමිය ගැන අධ්‍යයනය කරන්න පුරුදු වෙන්න. ඔයා බලවත් මනුස්සයෙක් ළඟට යන්න කලින් බලන්න ඕනේ ඒ මනුස්සයාගේ මූණට දාගෙන ඉන්න වෙස් මූණ පිටිපස්සේ තියෙන ඇත්තම අවශ්‍යතාවය මොකක්ද කියලා. සමහර විට එයාට ඕනේ ගෞරවය වෙන්න පුළුවන්. සමහර විට ආරක්ෂාව වෙන්න පුළුවන්. නැත්තම් විනෝදය වෙන්න පුළුවන්. සමහර විට ඇන්ඩ්‍රු කානගීගේ කතාව ඔයගොල්ලන්ට මතක ඇති. මෙයා පොඩි කාලේ ටෙලිග්‍රාෆ් ඔෆිස් එකක වැඩ කරද්දී එයාගේ බොස්ට තිබුණේ හරිම හදිස්සියක්. බොස්ට ඕන උනේ තීරණ ඉක්මනට ගන්න එක. ඇන්ඩ්‍රු ගලේ එයාට බොස්ට පේන්න සර් මට උදව් කරන්න කියලා පස්සෙන් ගියප එක නෙමෙයි. එයා රෑ තිස්සේ වැඩ කරලා ටෙලිග්‍රාෆ් කෝඩ් සේරම ඉගෙන ගත්තා.
දවසක් මේ බොස් නැති වෙලාවක හදිසි මැසේජ් එකක් ආවම කාණගේ එක කියවලා තනියම තීරණයක් ගත්තා. බොස් ආවම බැලුවා මෙයා කොහොමද මේක කළේ කියලා. එතනදී කාණගේ තමන්ගේ ප්‍රයෝජනය ඒ බොස්ට ඔප්පු කරලා පෙන්නුවා. අන්න එදා ඉඳන් මෙයා බොස්ගේ විශ්වාසවන්තම සේවකයෙක් වුණා. ඒ වගේම Airbnb එකේ බ්‍රයන් චෙස්කිත් කළේ මේකමයි. මෙයා ඉන්වෙස්ටර්ස්ලා ගාවට ගිහින් අනේ මට සල්ලි නැහැ. මගේ අයිඩියා එකට සල්ලි දෙන්න කියලා ඇඬුවේ නැහැ. මෙයා පෙන්නුවා සල්ලි නැති කාලේ ඒගොල්ලෝ සීරියල් පෙට්ටි හදලා විකුණලා බිස්නස් එක බේරගත්ත හැටි. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ට පෙනුනේ මෙයා හිඟන්නෙක් විදිහට නෙවෙයි. මෙයා සටන්කාරයෙක් විදිහට. බලවත් මිනිස්සු කැමති සටන්කරවන්න මිසක් අඬන මිනිස්සුන්ට නෙවෙයි. ඒ වගේම තව දෙයක් තමයි. ඔයගොල්ලෝ දන්නවද බලවත් මිනිස්සු හැම වෙලේම අමුත්තන්ව සැක කරනවා. ඔයාලට එයාලගේ විශ්වාසය දිනා ගන්න ඕන නම් ඔයා එයාලගේ ලෝකය එයාලට පෙන්වන්න ඕනේ. මේක රංගපෑමක් නෙවෙයි. මේක රිදම් එකකට කරන්න ඕන වැඩක්. ඒ මනුස්සයා හරිම සීරියස් කෙනෙක් නම් ඔයා එතන ගිහින් විහිළු කරන්න එපා. එයා හරිම ඕපන් ෆ්‍රෙන්ඩ්ලි පොරක් නම් ඔයා ඕනට වඩා ෆෝමල් වෙන්න යන්න එපා. ඉතින් ඔයා එයාත් එක්ක සෙට් වුණාම එයාට හිතෙනවා මෙයා මගේ වර්ගයේ කෙනෙක් කියලා. ඉතින් එතකොට අර අමුත් එක් කියන ටැග් එක නිකම්ම අයින් වෙලා යනවා. හැබැයි ඒත් එක්කම මතක තියාගන්න තව දෙයක් තමයි. ඔයා ඕනට වඩා ඕපන් වෙන්න යන්න එපා. මැකියාවලි කිව්වේ ඔයා කරන දේවල් සේරම තව කෙනෙක්ට එලි කරන්න එපා කියලා. ඒ කියන්නේ ඔයා ගාව තව ගැඹුරු දේවල් තියෙනවා කියලා අනිත් අයට දැනෙන්න දෙන්න ඕනේ. ඔයා සේරම කිව්වොත් ඔයා නිකම්ම එයාලා මිලදී ගත්ත කෙනෙක් වෙනවා. ඉතින් මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඕනෑම වෙලාවක රිප්ලේස් කරන්න පුළුවන්. හැබැයි ඔයා අභිරහස් මිස්ට්‍රි කෙනෙක් නම් මිනිස්සු හැම වෙලේම ඔයා ගැන කුතුහලෙන් ඉන්නේ. ඒ වගේම තමයි මැකියාවලි ද ප්‍රින්ස් පොතේ කිව්වේ හැමෝම උත්සාහ කරන්නේ සිංහාසනේ ඉන්න මනුස්සයව. ඒ කියන්නේ CEO, මිනිස්ටර් නැත්තම් බොස් කියලා මේ ප්‍රධානියම ඉම්ප්‍රෙස් කරන්න. හැබැයි මැකියාවලි කිව්වේ ඒ අතර ඉන්න අදෘශ්‍යමාන කුමාරවරු දිහා බලන්න කියලා. ඒ කියන්නේ CEO ගේ සෙක්‍රටරි නැත්තම් බොස්ගේ විශ්වාසවන්තම ඩ්‍රයිවර් එහෙම නැත්තම් ලොකු නිලධාරියෙක්ගේ ඇසිස්ටන්ට් කෙනෙක් මේ මිනිස්සු තමයි තීරණය කරන්නේ ඔයාව අර බලවත් මනුස්සයා ළඟට යවනවද නැද්ද කියලා. ඉතින් ඔයා එයාත් එක්ක මුලින්ම සමන්තා හදාගත්තොත් එයාලට ගරු කරන්න පටන් ගත්තොත් එයාලගේ ප්‍රශ්න වලට උදව් කරොත් අන්න එතකොට එයාලට පුළුවන් ඔයාගේ නම අර පවර්ෆුල් කෙනා ගාවට අරන් යන්න. ඒ වගේම තව දෙයක් තමයි උදව්වක් ලැබුණාම ඒකට කෘතඥතාවය පෙන්වන්න. හැබැයි ඒක සේවකයෙක් වගේ අනේ thank you sir කියලා කරන්න එපා. ඒක ඔයාගේ ක්‍රියාවෙන් පෙන්වන්න. උදාහරණයක් කවුරු හරි ඔයාට උදව්වක් කළොත් පස්සේ වෙලාවක එයාගේ වැඩකට උදව් වෙන්න පුළුවන් තොරතුරක් හරි සහයෝගයක් හරි ලබලා දෙන්න. එතකොට ඔයා හිඟන්නෙක් නෙවෙයි කන්ට්‍රිබියුටර් කෙනෙක් වෙනවා. ඉතින් දැන් අපි බලමු. අපි මේ කතා කරපු සේරම දේවල් පාවිච්චි කරලා ඇත්ත ලෝකේ කනෙක්ෂන් එකක් හදාගන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර තමයි පරිශ්‍රණය. ඔයාට හම්බ වෙන්න ඕනේ බලවත් මනුස්ස ගැන මුලින්ම හොයන්න. එයා කැමති මොනවටද? එයා දැන් මුහුණ දෙන ලොකුම අභියෝගය මොකද්ද? මේ වගේ දේවල් Google කරන්න. LinkedIn එකේ බලන්න. නැත්නම් එයාව දන්න අයගෙන් අහන්න. දෙවෙනි පියවර තමයි අර කලින් කිව්වා වගේ දොරටු පාලකව අල්ලගන්න. කෙලින්ම මේ ලොකු පොරට මැසේජ් කරන්නේ නැතුව එයාගේ වටේ ඉන්න අය එක්ක හිතවත් වෙන්න. එයාගේ ලේකම්ට හරි ඇසිස්ටන්ට් හරි ගරුත්වෙන් සලකන්න. ඉතින් එයාලා හරහා මාර්ගය හදාගන්න. තුන්වෙනි පියවර තමයි වටිනාකමක් ලබා දෙන්න. හම්බුණු ගමන්ම මට උදව් කරන්න කියන්න එපා. ඒ වෙනුවට සර් මම දැක්ක සර් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒකට මම දන්න මේ තොරතුරු උදව් වෙයි කියලා හිතුවා. අන්න ඒ වගේ දෙයක් කියන්න. මුලින්ම යමක් දෙන්න. හතරවෙනි එක තමයි ශක්තිය සමාන කරන්න. ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක වගේම කටහඬ යට ගැළපෙන විදිහට හදාගන්න. ඕනට වඩා යටහත් පහත් වෙන්න එපා. කොන්ද කෙලින් තියාගෙන S2 දිහා බලලා කතා කරන්න. පස්වෙනි පියවර තමයි හැම වෙලෙම අභිරහසක් ඉතිරි කරලා පසුබහින්න. ඔයා ගැන හැමදේම කියන්න එපා. හරිම වැදගත් පොයින්ට් එකක් කියලා ඔයාගේ ඔළුවේ තියෙන හැමදේම කියන්න එපා. අපි මේ ගැන පස්සේ වෙලාවක විස්තරාත්මකව කතා කරමු කියලා එතනින් අයින් වෙන්න. එතකොට එයාට ඕන වෙනවා ඔයාව ආයෙත් හම්බ වෙන්න. හයවෙනි පියවර තමයි කෘතඥතාවයේ ක්‍රියාවෙන් පෙන්වන්න. යම අවස්ථාවක් හම්බුනාම ඒ කියන්නේ උපරිම ප්‍රයෝජනය ගන්න. ඔයාව රෙකමන්ඩ් කරපු කෙනාට ලැජ්ජ නොවන විදිහට තමන්ගේ වටිනාකම පෙන්නලා තමන්ගේ වැඩේ සුපිරිටම කරන්න. ඒ වගේම අවසාන වශයෙන් මතක තියාගන්න. බලය කියන ලෝකයේදී වාසනාව ලැබෙන්නේ එකපාරයි. ඒක පවත්වා ගන්න ඕනේ වගේ බුද්ධියෙන්. නැතු ඔයා හිඟන්නෙක් විදිහට ගිහිල්ලා නෙවෙයි. ඔයා විසඳුම අන්නේ මානසිකත්වයෙන් ලබා ගන්න. වගේ ගේම් එක ගහන්න අදම පටන් ගන්න. ඉතින් මේ අද අපි කතා කරපු මේ කනෙක්ෂන්ස් සම්බන්ධතා නැත්තම් හොඳ නෙට්වර්ක් එකක් හදාගන්න විදිහ ගැන මම තව වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා ධනවත් වීම කියන ගමනට යන්න අද කාලෙදී මේ සම්බන්ධතා ගොඩනගා ගන්න හැටි ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.